සහ තොඩවන්නම් වලලු හඬට මම මත් වෙන්නම්. හායි හැමෝටම. ඉතින් අද vlog එක මම වෙනද ඔයාලත් එක්ක share කරගන්න lifestyle vlogs වලට වඩා ටිකක් වෙනස් එකක්. ඊට කලින් මට ඔයාලට thank කරන්න ඕනේ. මොකද මේ වෙද්දී ඔයාලා හින්දා මගේ subscribersලා 1000 fill වෙලා ඉවරයි. මම මගේ channel එකේ එගෙන post එකක් share කරලා තියෙනවා. අනිවාර්යෙන්ම ඒක කියවලා බලන්න. මම ලොකුවට unboxing videos නම් කරන්න දන්නේ නැහැ. හැබැයි මම ඔයාලත් එක්ක මම මොනවාද Temu එකෙන් order කරේ කියලා අද share කරගන්නයි හදන්නේ. ඊට කලින් මම මගේ Temu first experience එක ගැන කිව්වොත් ඇත්තටම මම ගොඩාක් satisfied ගැන. මොකද මම order කරපු බඩු ඔක්කොම වගේ ඒ විදිහටම ඒ quality එකෙන්ම ආවා. ඒත් මම මේ order එක දැම්මේ ගොඩාක් shipping ප්‍රශ්න ලංකාවේ ඒ වෙද්දි තියෙන කාලෙක. ඒ වුණාට මට එහෙම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මගේ orders තිබ්බ දවස්වල ඒ විදිහටම මට හම්බුණා. මීට අමතරව Temu එකේ bad experience ගොඩාක් share වෙලා තිබ්බා. එක YouTube එකේ social media වල හැම දෙයකම හොඳ වගේම නරකක් තියෙනවානේ. ඉතින් මට bad experience එකක් හම්බුනේ නැති වුණාට සමහරක් අයට එහෙම හම්බෙන්න හේතු තියෙන්න ඇති. මම order එක දාද්දී follow කරපු steps ටිකක් ඔයාලත් එක්ක share කරගන්නම්. අනිවාර්යෙන්ම ඔයා order එක දාද්දී ඒ products කලින් අරන් තියෙන අයගේ reviews බලන්න. කියන්නේ නිකන් ratings දීලා තියෙන ඒවා නෙවෙයි. යාළුවාගේ product එකේ ඇත්ත photos දාලා තියෙනවද ඒව මොන වගේද කියලා අනිවාර්යෙන්ම බලන්න. අනිත් දේ තමයි ඔයා මොකක් හරි item එකක් purchase කරන්න කලින් app එකේ තව ඒ item එකම purchase කරන්න තියෙනවද, ඒවේ quality එක කොහොමද, ඒවේ prices කොහොමද යන්නේ කියලා පොඩ්ඩක් check කරලා බලන්න. මම order එක දාද්දී මට මගේ phone එකෙන් දාන්න පුළුවන් උනේ $100 එකක් විතරයි. ඉතුරු items ටික මට ඇත්තටම order කරන්න යාලා access දුන්නේ නැහැ. ඉතින් මම ඒ ටික order කරේ මගේ අම්මගේ phone එකෙන්. මගේ phone එකෙන් දැම්ම packages වලටත් කලින් මට ඒ package එක මුලින්ම හම්බුණා. ඒ හේතුව හින්දා මම මුලින්ම මේ vlog එකෙත් packages 3ක් unbox කරලා ඊළඟට තනි පැකේජ් එකක් වෙනම unbox කරනවා. vlog එක ඉවර වෙනකම්ම මාත් එක්ක ඉන්න කියලා මම ඔයාලට කියනවා. ඒ වගේම items වල codes ඕනනම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මම check කරලා link එක හරි code එක හරි share කරගන්න. මේක තමයි මම මුලින්ම try කරපු item එක. මේක stick වෙන silicone cover එකක්. ඒ වුණාට මම මේකට 7 out of 10 වගේ තමයි දෙන්නේ. මොකද මේක ටිකක් කළා යද්දි use වෙන එක නැවතුණා. මම හිතන්නේ මේක තමයි එකම useless product එක මම order කරපු. මම Dachshund කෙනෙක්ව ඇති කරනවා. ඉතින් ඒ වගේ back cover එකක් තිබුණ හින්දා මම ඒක order කරා. මොකද ඒක ගොඩාක් cute. අනිත් එක මට එළියට යන හැම වෙලේකම එයා මං ගාව ඉන්නවා කියලා මටම දැනේ. මේ coffee jar එක ලංකාවේ කීප තැනකම බැලුවාත් මම හොයපු මේ design එක මට හම්බුනේ නැහැ. ඉතින් දැන් මට fancy විදියට aesthetic vibe දෙකේ එක juices වර්ග හදලා try කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවනේ මටත් වඩා මෙතන මේවා බලන්න excited කවුද කියලා. coffee jar එකට pair කරලා මම මේ wooden mat එකක් ගත්තා. by the way මම මේ හින serious mood එකේ ඉන්නේ කියලා මම දන්නේ. නිකන් rude මොනසෙක් වගේ. so please ignore that. මම හිතන්නේ මගේ facial expressions මේව තියෙන්නේ මම මේ වැඩේට ගොඩක් serious බහලා ඉන්න හින්දා. මම මේ කලින් පෙන්නපු roll එකත් ගත්තා. හැබැයි එහෙම හේතුවක් නැහැ. මම නිකන් ගත්තේ. තව හේතුවක් නැතුව මම මේ eyelash curler එකත් ගත්තා. ඒ වගේම මේ face traces උත් මම උමනාවක් නැතුවයි ගත්තේ. ඉතින් මේ දෙක නම් මම ගොඩාක් කැමැත්තෙන් order කරේ. මම දැන් සති දෙක තුනක්ම මේක use කරා. ඒක highly recommended. මේ pouch එකේ quality එකත් ගොඩක් හොඳයි. මම මේකත් use කරන්න අරන් දැන් ටික කාලයක් වෙනවා. ඉතින් මගේ ඕන කරන makeup items මම මේකේ තමයි දාගෙන යන්නේ. මේක use කරන්නේ face එකේ fat එක අඩු කරන්න. මම මේකෙන් තාම results අරගෙන නැහැ. අපි ඉස්සරහට බලමු. මම දන්න විදිහට මෙහි pimple patches pack එකක් 1000කට වඩා වැඩි. ඒත් මම මේ ඔක්කොම ටික ගෙන්න ගත්තේ රුපියල් 300කට. මේ hair care set එක ගොඩාක් viral ගියා. ඒ වගේම හොඳ results තියෙනවා කියලා ගොඩක් අය recommend කරලා තිබ්බා. ඉතින් මම ඒක try out කරන්න අරගත්තා.
ඊළඟට මම ඕඩර් කරපු ප්‍රොඩක්ට් එක ඩබල් සයිඩ් මස්කාරා එකක්. මේක මගේ ෆේවරිට් අයිටම් එකක්. මොකද මුළු ඩේ එකේම අයිලෑෂස් thick විදිහට long විදිහට මේකෙන් ඔයාලට තියාගන්න පුළුවන්. මං ගාව ගොඩක් සිල්වර් කලර් ජුවලරිස් නැහැ. ඒ හින්දා මම ඉයරින්ග්ස් උයි බ්‍රේස්ලට්ස් වගේකුයි ඕඩර් කරා. මේක hair wax එකක්. ඉතින් ඔයා hair style try කරන්න කැමති කෙනෙක් නම් මේක ඔයාලට අනිවාර්යයෙන්ම ඕන වෙයි. මම ටික කාලෙක ඉඳන් eyebrow styling cream එකක් හොය හිටියේ. ඉතින් Temu එකේ ගොඩක් අඩුවට මේක තිබ්බ හින්දා මම එවලෙම ඒකත් ඕඩර් කරා. මේ තියෙන්නේ tripod එකක්. ඉතින් මේක unpack කරද්දී මට හිතාගන්න බැරි වුණා මේ මොකද්ද කියලා. මගේ moon expressions වලින්ම ඔයාලට ඒක තේරෙනවා ඇති. මේ product එක review කරලා ඔයාලට පෙන්නන්න මෙතන try කරන්න. ඒත් මට එවලේ idea එකක් තිබ්බේ නෑ මේක කොහොමද පාවිච්චි කරන්න කියලා. ඒ වුණාට මම මේකට 10 out of 10 rate කරනවා. ඔයා මේ ප්‍රොඩක්ට් එක ගැන දන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මේ දවස්වල ගොඩක් වයිරල් ගියා. ඉතින් ඒකයි මම මේක ඕඩර් කරේ. ඒ වුණාට මට මේක ඔයාලට රෙකමන්ඩ් කරන්න බෑ. හේතුව මාත් තාම මේක එකපාරයි යූස් කරේ. ඉතින් මේක ෆේක් ප්‍රොඩක්ට් එකක් වුණත් වෙන්න පුළුවන්. ඒ වුණත් ඔයාලට අප්ඩේට්ස් ඕන නම් කියන්න මම අප්ඩේට් කරන්න. මේ අයිටම් එක නම් ගොඩාක් යූස්ෆුල්. මොකද ඔයගොල්ලන්ට පර්ෆියුම් බොටල් එකෙන් මේකට රීෆිල් කරගෙන ඕන තැනක ලේසියෙන් අරගෙන යන්න පුළුවන්. මේක කොලජන් ලිප් බාම් එකක්. මම මේකට ගොඩක් කැමතියි. මම ආයෙත් ඕඩර් එකක් දැම්මොත් මම මේකෙන් පැක් එකක්ම ගෙන්න ගන්නවා කියලා හිතාගත්තා. මේ තියෙන්නේ ස්ටේෂනරි ඕගනයිස් එකක්. ඉතින් මම මේක ගෙන්න ගත්තේ මගේ ස්ටඩි ඒරියා එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ හින්දා. ඔයාලට vlog එකේ ඉස්සරහට බලා ගන්න පුළුවන් කොහොමද ඒක වෙනස් වුනේ කියලා. මේ පෙන්සිල් කේස් එකට 10 out of 8 වගේ රේට් කරන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම හොඳට තිබ්බා. මම කලින් කිව්ව මේකෝව එකට ගෙනාව ටේබල් ක්ලෝත් එකක්. මේක අන්පැක් කරද්දී ඒක මගේ අතින් කැපුණා. අපි බලමු කොහොමද මම ඒක ෆික්ස් කරගත්තේ කියලා ඉස්සරහට. ඕගොල්ලෝ මගේ ලාස්ට් vlog එකට කලින් vlog එක බලුවා නම් දන්නවා මම Tumblr එකක් හොය හිටියේ කියලා. So finally මට ඒක හම්බුණා. මම මේ straw caps දෙකත් ඒකත් එක්කම ඕඩර් කරගත්තා. ඇත්තටම මම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තේ මෙන්න මේක ඕඩර් කරගන්න. ඒත් බලන්න අන්තිමට මොකද්ද උනේ කියලා. මේකත් එක මම බඩු ගොඩක් ගෙන්න ගත්තා. මම වගේ බබල් රැප්ස් පිස්සෝ තව ඉන්නවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ vlog එක එඩිට් කරද්දි මට notice උනේ මම සමහරක් items මෙතන ඔයගොල්ලන්ට පෙන්නලා නැහැ. ඉතින් මේ තියෙන්නේ මම මගේ study area එක change කරගත්ත විදිහ. ඉතින් ලොකු දේවල් නැහැ. මේ චූටි දේවල් කීපෙන් තමයි මම මේ change එක කරේ. මේක තමයි මට අන්තිමටම ආව package එක. ඉතින් මෙච්චර වෙලා vlog එක බලපු එකේ අපි බලමු ඒකෙන් මොනවාද තියෙන්නේ කියලා. මේ vlog එක ඔයගොල්ලන්ට boring වුණා නම් sorry for that. මොකද මේක මගේ usual content type එක නෙවෙයි. මට මේ vlog එක කරන්න හේතු දෙකයි තියෙන්නේ. එකක් මම මේ බඩු ටික ගෙනාව හින්දා ඒකට සාධාරණයක් කරන්න ඕනි කියලා හිතුණා. දෙක මං හිතනවා ඔයාලා unboxing videos බලන්න කැමති ඇති කියලා. ඉතින් ඔයා මේ vlog එකට කැමති නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ emoji එක කමෙන්ට් කරගෙන යන්න. මම කලිනුත් මෙන්ෂන් කරානේ මම සිල්වර් ජුවලරිස් ගෙන්නවා කියලා. ඉතින් මේ තේ අයිටම්ස් වලින් එකක්. මේක මිනි අම්බ්‍රෙලා එකක්. මම මෙහෙන් ඔය වගේ එකක් හොය හිටියා. ඒත් මට හම්බුන්නේ නැහැ. මොකද මේක ලංකාවේ අපිට ගන්න තියෙන මිනි අම්බ්‍රෙලා එකටත් වඩා ගොඩක් පොඩි. ඒක හරිම කියුට්. ඒ වගේම අපිට ලේසියෙන් මේක ඕන තැනක අරගෙන යන්නත් පුළුවන්. හැබැයි මම දන්නේ නැහැ මේක වැස්සට පාවිච්චි කරද්දි එහෙමත් නැත්නම් අවුවට පාවිච්චි කරද්දි කොහොමද කියලා. ඒ වුණාට මේකට ගොඩක් හොඳ ෆීඩ්බැක්ස් රිවිව්ස් එහෙම තිබ්බා. ඒ හින්දා තමයි මමත් මේක try කරලා බලන්න ගත්තේ. මේ තියෙන්නේ sun catcher එකක්. මේක ගොඩාක් ලස්සනයි ඉරේලියට. ඉතින් මම මේ unboxing වීඩියෝ එක කරන්නේ රෑ හින්දා මට ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඒ වුණාට මට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මොකද ඒක ඒ තරම්ම ලස්සනයි. මම මේක පාවිච්චි කරලා බැලුවේ නැහැ තාම. ඒත් මේකේ පැකේජින් එක එහෙම ලස්සනට තිබ්බා. මේක normal lip gloss එකක්. මට මතක විදිහට මෙන්න මේ සිල්වර් කලර් hair clip එකයි මෙන්න මේ gold color hair clip එකයි දෙකම උනේ 300 ගාණක්. ඒ price එකට ඇත්තට මේක worth. මම කලින් ගුවාෂා use කරලා තිබ්බේ නැහැ. ඉතින් try කරලා බලන්න ඕනි කියලා හිතුනේ හින්දා මේකත් මම මේ පාර ගෙන්න ගත්තා. ලංකාවේ මේ වගේ කාජල් pens තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඒත් මම කලින් දැකලා තිබ්බේ නැති හින්දා මට try කරලා බලන්න ඕනි කියලා හිතුණා.
මම nail tools kit එකකුයි මේ වගේ nail හදන්න items කීපෙකුම try කරන්න ගෙන්න ගත්තා. ඉතින් මෙතන තියෙන්නේ මෙන්න මේ දෙක විතරයි. ඔයාලට nail designs vlog ඕන නම් අනිවාර්යෙන්ම කියන්න. මේක normal පොඩි pouch එකක් වුණාට ඇත්තටම ගොඩාක් useful. මොකද මම මේක ගත්තේ මගේ charger එකයි මගේ earbuds එකයි දාගෙන යන්න. මටම තේරෙනවා දැන් මේක තියෙනකොට මට කොච්චර ලේසිද මේ දෙක පරිස්සම් කරගන්න කියලා. කලින් පෙන්නපු කාජල් pens වගේම මම eyeliner pen set එකකුත් order කරා. මම මේක try කරලා බැලුවා. ඇත්තටම මේකත් හොඳ quality එකක තිබ්බා. මේ mini lamp එකට මට 10 out of 10 නෙවෙයි මන් දන්නේ මට උපරිම රේට් එකටත් වඩා දෙන්න පුළුවන්. මොකද මේක ගොඩාක් aesthetic. මම vlog එකේ end එකේදී මේක plug කරලා පෙන්නන්නම්. මේක ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගන්න ඕන දෙයක්. මම මේකෙන් curl set කරන්න තාම try කරලා නැහැ. ඒත් මේක මන් දන්න විදිහට curl set කරන comb එකක්. ඉතින් ඉස්සරහට අපි try කරලා බලමු. මගේ vlogs කලින් ඉඳන්ම බලන කෙනෙක් නම් දන්නව ඇති මම ice face bar technique ගොඩාක් try කරන කෙනෙක් කියලා. ඉතින් ඒක නිසාමයි මම මේ silicone mold එකත් ගෙන්න ගත්තේ. මම මේක already use කරන හින්දා දන්නවා මේක ගොඩාක් useful වෙනවා ඔයාගේ face එකට. මම මගේ phone එකේ cam එකට හරියන්න මේ වගේ template glasses ටිකක් ගෙන්න ගත්තා. ඒකත් එක්ක මම ලැප් එකේ කැම් එක වහන්න මේ වගේ ස්ලයිඩ් එකකුත් ගෙන්න ගත්තා. මේ තියෙන්නේ මම තවත් ආස්ත වෙච්ච රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක්. ඉතින් මම කලින් කිව්වනේ ස්කින් කෙයාර් මට රෙකමන්ඩ් කරන්න අමාරුයි කියලා. ඒ වුණාට මම මේ අයි මාස්ක් එක කීප පාරක්ම පාවිච්චි කරා. කිසිම බෑඩ් ඉෆෙක්ට් එකක් මට උනේ නම් නැහැ. හැබැයි මේක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. කොහොම හරි මේක නම් මම ආයෙ උනත් ගන්න කැමති වෙන ප්‍රොඩක්ට් එකක්. අදට vlog එක මම මෙතනින් end කරනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ vlog එකටත් අනිත් vlogs වලටම වගේ කැමති වෙන්න ඇති කියලා. ඒ වගේම ආයෙත් මම thank you so much කියලා ඔයාලට කියනවා. මගේ contents බලලා ආදරණීය comments දානවට ඒ වගේම මගේ subscribe count එක ඉක්මනට මෙච්චර up කරලා දුන්න එකට.